Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලට ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් pizza recipe එකක් අරගෙන ආවා. මුලින්ම අපි ingredients ටික බලමු. මම අරගෙන තියෙනවා mushroom, olives අරගෙන තියෙනවා. මේ විදිහට ලුණු ටිකක් කපාගෙන තියෙනවා. සහ bell pepper අරගෙන තියෙනවා. තව ප්‍රධානම ingredient එකක් විදිහට මම mozzarella cheese අරගෙන තියෙනවා. මුලින්ම මම pizza එකට අවශ්‍ය sauce එක හදාගන්න යන්නේ. මේකට මම tomato sauce එකට garlic granules සහ oregano add කරනවා. ඊට පස්සේ මේ විදිහට හොඳට එක mix කරගන්නවා. මම අද pizza එක හදන්න මේ රොටි එක අරගෙන තියෙන්නේ ගොඩක් තුනී එකක්. මුලින්ම මම හදාගත්තු සෝස් එක මේ විදිහට රොටි එකේ ගා ගන්නවා හැම තැනටම යන විදිහට. ඊට පස්සේ මේ විදිහට mozzarella cheese චුට්ටක් ඇඩ් කරගන්නවා. දැන් මම කපාගත්තු bell pepper ටික මුලින්ම මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ කපාගත්තු ලුණු ටික මේ විදිහට තියෙනවා. ඒ ටික තියලා ඉවරුණාට පස්සේ ආයෙත් mozzarella cheese චුට්ටක් ඇඩ් කරනවා. ඊට පස්සේ මේ විදිහට olives ටික තියාගන්නවා. ඉතින් ඔයාලා olives කන්න කැමති නැත්නම් මේකට olives නැතුව හදාගන්න පුළුවන්. මම olives වලට කැමති කෙනෙක්. ඉතින් මම ගොඩක් ඇඩ් කරගත්තා. අන්තිමට මේ විදිහට හැම තැනටම චීස් වෙන විදිහට චීස් ටික ඇඩ් කරගන්නවා. මම අද අනිත් pizza එක හදන්න යන්නේ mushroom දාලා. ඉතින් ඔයාලට කැමති දෙයක් mushroom වෙනුවට ඇඩ් කරගන්න පුළුවන්. chicken පුළුවන්, sausages පුළුවන්. ඉතින් ඔයාලා chicken, sausages වගේ දෙයක් ඇඩ් කරනවා නම් ඒක කලින් චුට්ටක් fry කරලා ගන්න. අපි මේ pizza එකෙත් කලින් pizza එක හැදුවා වගේම bell pepper, onion, cheese ඒව දාලා කලින් විදිහටම හදාගෙන ඊට පස්සේ mushroom ටික ඇඩ් කරන්න තියෙන්නේ. මේ විදිහට mushroom ටික උඩින් තියලා ඊට පස්සේ cheese add කරගන්නවා. දැන් මම මේක බේක් කරන්න යන්නේ. අද මම මේක බේක් කරන්නේ air fryer oven එකේ. ඉතින් මට විනාඩි 12ක් වගේ තමයි මේකට ගියේ. මේ තමයි මම අද හදපු pizza එක. ඉතින් හරිම රසයි. ගොඩක් ලේසි හදාගන්න. ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ගෙදර තියෙන දේවල් වලින් උනත් මේක හදාගන්න පුළුවන්. pizza එක හදලා ඉවර වෙලා කෑලි වලට කපලා ඔයාලා ළඟ තියෙනවා නම් මේයොනිස් ටිකක් ඇඩ් කරගන්න. එතකොට තවත් රසයි. ඉතින් ඔයාලත් මේක හදලා මට කියන්න කොහොමද රස කියලා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. පරිස්සමින් ඉන්න.